ආයිබෝවන් අද 2013 අප්‍රේල් 21 වන සෙනසුරාදා අනුව ශනි දින අද උදාලා පවතින නැකත 27 පළවෙනි නැකත අස්සිද නැකත සෙනසුරාදා අස්සිද නැකත උදා වෙලා පවතිනවා කියන්නේ සෞම්‍ය කියන මහා යෝගය උදා වෙලා පවතින සුබදායි දවසක්. හිරුදා උදේ 6ට හිරු බැසීම 6:19ට රාහු කාලේ 9:05 සිට 10:37 දක්වා රාත්‍රී 9:14 සිට 10:41 දක්වා පවතින සුබ දිසා උතුර මරු නැගෙනහිර අභිජිත් මුහූර්තයේ පස්වරු 2:15 සිට 3 දක්වා පවතිනවා. ඕනෑම කටයුත්තකට සුබ මුහූර්තයක්. විශේෂ මුහූර්තය 10:39ට සිකුරුගේ සඳුගේ සඳු අති සූක්ෂමයේ ජය අංක 3 ගුරුට හිමි අංකයක්. තත්කාලයේ ගුරු බලවත්ව පවතින මේ මුහූර්තය ආහාර වර්ග අලවියට නිෂ්පාදනයට විකිණීමට සහ වාහන ගැනීමට විකිණීමට සහ එවැනි ගමන් බිමන් යාමට ඔන්න ඉතාම වටිනවා. දිනට හිමි සුබ ලග්න මේෂ සිංහ ධනු මිථුන තුලා කුම්භ ලග්න හිමියන් අද දවසේ ඉදිරිපත් කළ හැකි. මේෂ ලග්න හිමියන්ට රවි ගුරු සඳු සංයෝගය අද පවතින දිනයක් නිසා තමන් ආගිය තැන් තමන් කටයුතු සම්පාදනයට වාසනා ගුණය ලැබෙන වාසනාවන්තම දවසක්. විශේෂයෙන්ම මංගල යෝජනා බලාපොරොත්තු වෙනාට ඒවා සම්පාදනය කරගෙන ස්ථිර කරගන්න හොඳ මාසයක්. සිංහ ලග්න හිමියන්ට දුර බැහැර ගමන් වැඩි වෙයි. ඒ වගේ විදේශ කටයුතු සම්පාදනය කරන්නට හොඳ මාසයක්. ධනු ලග්න හිමියන්ට ඉගෙන ගන්නා දුවා දරුවන්ට අලුත් විෂයකට අතපොවන්න අලුත් විෂයක් හදාරන්න අතපොවන්න හොඳ මාසයක් වගේම අද දවසේත් එම වාසනා ගුණය තියෙනවා. දරුවන් ඇති අයට දරුවන් සමග එක්ක දුර බැහැර ගමන් යාමට සිදුවෙන දිනයක්. මිථුන ලග්නයට අද දින තමන්ගේ මිත්‍රයන් සමග එක්ක ගනුදෙනු කරන්න දුර බැහැර ගමන් යන්න ප්‍රිය සම්බන්ධවල සහභාගී වෙන්න ලැබෙන දිනයක් වගේම ව්‍යාපාර ප්‍රජාවට අතමිට සරු වෙන දිනයක්. තුලා ලග්නයට විශේෂයෙන්ම හවුල් කටයුත්තක් ආරම්භ කරන්න එසේ නැත්නම් හවුලේ කරන ව්‍යාපාර වලින් ලාභ ලබන්න මංගල යෝජනා ඉස්තර කරගන්න එවැනි කටයුතු සම්පාදනය කරන්නට ඔන්න හොඳ දවසක්. කුම්භ ලග්නයට ළඟපාත ගමනක් යාමට සිදු වෙනවා විතරක් නෙවෙයි ඔබේ සිකුරු බලවත් වෙච්ච මාසය ගෙවල් දොරල් පදිංචි වෙනස් කරන්න බලාපොරොත්තු ඉන්න අයට ඔන්න හොඳ මාසයක් උත්සාහ කරන්න ඔබට හොඳ ගෙයක් දොරක් ලැබීමේ වාසනාව ලැබෙනවා. මධ්‍යස්ථ ලග්න කටක මකර මීන කටක ලග්න හිමියන්ට විශේෂයෙන්ම අද දවසේ රවි ගුරු සම් සංයෝගය තමයි කර්මස්ථානයේ යෙදීම නිසා තමන්ගේ කාර්යයන් සඵල වෙන ආසන්න දිනයක් වගේම සිකුරු ආයස්ථානයේ හැසිරීම තමන්ට නැති වී ගිය මුදල් නැවත ලැබීම ණයට දීපු මුදල් නැවත ලබා ගැනීම හැකියාව තමන්ට අතමිට සරු වෙන ආසන්න දවසක් සහ මාසයක්. මකර ලග්නයට සඳුගේ දිග්බලයේ විශේෂයෙන්ම රවි ගුරු සඳු සංයෝගය ගෙවල් දොරල් පිළිසකර කරන අයට ඉඩම් බ්‍රෝකර් වැඩ කරන අයට ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන අයට හොඳ මාසයක් තමන්ට අතමිට සරු වෙනවා. සිකුරු බලවත් වෙච්ච මාසය දරු සම්පත් බලාපොරොත්තු හිටියා නම් ඔබ කාලයක් තිස්සේ ඔබට එම වාසනා ගුණය ලැබෙන මාස කිහිපයක් ඉදිරියට පවතිනවා. මීන ලග්න හිමියන්ට විශේෂයෙන්ම කලාකරුවෙක් නම් හොඳ කෘතියක් එළි දක්වලා තමන්ගේ හැකියාවන් රටට පෙන්වන්න ලැබෙන වාසනාවන්ත මාසයක් වගේම කුජ ශනි සංයෝගය පාපකර්තරීව හැතිරීම නිසා ඔබේ හත්වන්න ඔබ විශේෂයෙන්ම විවාහපත් වෙච්ච අයෙක් නම් තමන්ගේ ගර්භාෂයගත රෝග එවැනි අමාරු ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු මාසයක්. මොකද තුනට අමාරු එවැනි අමාරු වලට ඉඩකඩ වැඩි මාසයක් නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. මිශ්‍රඵල ලග්න කන්‍යා වෘශ්චික වෘෂභ පොදුවේ ගත් කල මේ ලග්න හිමියන් අවදානම් වැඩ සහ අවදානම් ගමන් බිම වලින් සම්පූර්ණයෙන් අද දින එළකිය යුතුයි. අද දවස ඔබට වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.